අද අපි කතා කරන්නේ 2019 පාස් පේපරේ පියෝ පාස් පේපර් එකේ 14 ඒ කොටස ඒකේ චිත්‍රයක් දීලා තියෙනවා x සමානයි x සමානයි 3 සඳහා චිත්‍රයක් දීලා ඊට පස්සේ x සමානයි 3 සඳහා fx ව්‍යුත්පන්නය මගින් ලබා දෙන බව පෙන්වනවා ස්පර්ශෝන්මුඛ y ඊ අන්තකඩ හැරුම් ලක්ෂ දක්වමින් y සමානයි fx ප්‍රස්ථාරය දලසටහනක් අඳිනලු x අසමානයි 3 සඳහා ඊට පස්සේ fx දෙවන අවකලන සංගුණක දීලා නැතිවත ලක්ෂ දක්වමින් x කණ්ඩායමක හැඳින්වලා තියෙනවා. දැන් මේකේ ක්‍රම දෙක දෙන්නේ x සමානයි 3යි කියලා. x සමානයි 3 කියන්නේ දැන් x සමානයි 3 කියලා හිතමුකෝ. x සමානයි 3 වෙනකොට මොකද? ප්‍රස්ථාරය හරය බිඳුව වෙනවා. හරය බිඳුව වෙනවා කියන්නේ මේ fx කියලා ප්‍රස්ථාරය පවතින්නේ නැහැ. එහෙනම් අපි දන්නවා x සමානයි 3 යනු මොකද්ද? සිරස් ස්පර්ශෝන්මුඛය. සිරස් ස්පර්ශෝන්මුඛයක් වේ. එතකොට ඊට පස්සේ දැන් අපිට බව පෙන්නන්න කියලා එකක් තියෙන්නේ. පළවෙනි අවකලන සංගුණකේ. දැන් මේකේ තියෙන්නේ භාගයක අවකලනය. හිතන්නකෝ y සමානයි v යට u වගේ. එතකොට මේක අවකලනය කරොත් x විශේෂයෙන් dy යට dx හරේ තියෙන හරේ ඩබල් කරනවා u වර්ග ඊට පස්සේ මේක හරය නිකන් දියමු u ඊට පස්සේ මේක අවකලනය dv යට dx ඉන ඊට පස්සේ මේක නිකන් දියන ඩාවේ මේක අවකලනය u du යට dx මෙහෙමයි භාගයක අවකලනයක් තිබ්බොත් ලියන්නේ. ඒ විදිහට මේක අවකලනය කරු x විශේෂයෙන් fx 9යි. දැන් 9 කියන එක 9 කියන්නේ සංඛ්‍යාවන්නේ. එතකොට නියතයන්නේ එතකොට එක වෙනම අරන් පැත්තකින් තියලා ඊට පස්සේ මේ ටිකට අවකලනය කරමු. අපි මෙහෙම තියෙද්දි ඒකට මේක ඩබල් වෙනවනේ x ඉන 3 ඝණය තියවනවා 6 වෙනි බලය වෙනවා. ඊට පස්සේ මේක නිකන් ලියද්දි x ඉන 3 වෙනි බලය නිකන් ලියද්දි මේක අවකලනය 2x 4 ඊට පස්සේ මේක නිකන් ලියන වෙලාවේදී එන x වර්ග ඍණ 4x ඍණ 1 මේක අවකලනය 3x ඍණ 3 වර්ගය. ඊට පස්සේ දැන් මේ පද දෙකෙන්ම x ඍණ 3 දෙකක් පොදුයිනේ. අපි ඒක එළියට ගමු. 9යි x ඍණ 3 දෙකක් පොදුයි. එතකොට මෙතන ඉතුරු වෙනවා x ඍණ 3යි 2x ඍණ 4. ඊට පස්සේ මෙතන ඉලගත්තම 3යි x ඍණ වර්ගය 4යි x ඍණ 1. යට ඉතුරු වෙනවා x ඍණ 3 6වෙනි බලය. මේ දෙකට මේකෙන් දෙකක් කැපෙද්දි මේකෙන් හතරක් ඉතුරු වෙනවා. ඊට පස්සේ මේ දෙක සුළු කරාම fx එනවා කීයද 9යි. ඊට පස්සේ මේක වරහන් සුළු කරාම 2x වර්ගය ඊට පස්සේ ඍණ 4x ඍණ 6x ඍණ 6x 2x වර්ග ඍණ 4x ඍණ 6x ධන 12
ඊට පස්සේ මේක 3න් වැඩිලා ඍණ 3න් වැඩිලා ලියුවම ඍණ 3යි x වර්ගය එනවා. ඊට පස්සේ ධන 12යි x 12යි x ඊට පස්සේ ධන 3 3 4 බලය. ඊට පස්සේ fx කියලා එනවා. දැන් මේකේ 2x වර්ගය 2x වර්ගය ඍණ 3x වර්ගයෙන් තියෙන්නේ. එතකොට අවසානයේ ඉතුරු වෙනවා ඍණ x වර්ග. ඊට පස්සේ මෙතනින් දැන් ඍණ 10x තියෙනවා. ධන 12x තියෙනවා. එතකොට ධන 2x ඉතුරු වෙනවා. 12යි 3යි 15යි. 4 වෙනි බලය. මේක ඍණ එළියට ගත්තම ඍණ 9යි x වර්ග ඍණ 2යි x ඍණ 15. 4 වෙනි බලය. ඊට පස්සේ දැන් අපිට හැරවුම් ලක්ෂ්‍ය හොයාගන්න වෙනවනේ. හැරවුම් ලක්ෂ්‍ය හොයාගන්න බෑ. එතකොට මේක සාධක ආකාරයෙන් මෙහෙම තියාගන්න බෑ. මේක සාධක ආකාරයෙන් ලියන්න බෑ. එතකොට මේක සාධක ආකාරයෙන් ලිව්වොත් ඍණ 9යි x ඍණ 5 x ධන 5. මේක තමයි මේක සාධක ආකාරයෙන් ලිව්වොත්. ඒක සාධක ආකාරය ලියන්නේ අපිට හැරවුම් ලක්ෂ්‍ය හොයාගන්න ඕනේ නේද? ඊට පස්සේ හරි අපිට බව පෙන්වන්න ඕන එක පෙන්නුවා. මෙතන ධන 3. ධන 3. ඊට පස්සේ හැරවුම් ලක්ෂ්‍ය වලදී මොකද්ද? fx dash එක බිඳුව වෙනවා. එතකොට බිඳුව සමානයි ඍණ 9යි x ඍණ 5 x ධන 5 x ඍණ 3 4 වෙනි බලය. එතකොට අපිට හැරවුම් ලක්ෂ්‍ය දෙකක් එනවා. x සමානයි 5 x සමානයි කීයද? ඍණ 3. x සමානයි 5 දී x සමානයි ඍණ 3 දී y කණ්ඩාංක ඒ කියන්නේ fx කියන එක හොයන්න වෙනවා. එතකොට fx x සමානයි 5 දී 9 වැඩි කරනවා 5 වර්ගය 25යි 5 ඍණ 4 වැඩි කරන් ඍණ 20යි ඍණ 1යි. යටින් එනවා 5 3 අඩු කරලා ඒකේ 3 වෙනි බලය 9 25න් 21 අඩු කරාම නේද 25න් 21 අඩු කරනවා. ඒ කියන්නේ 4යි. යටින් ඉතුරු වෙනවා 2 3 වෙනි බලය. එතකොට දෙන්නේ 2 9 එකක් ආවක්ද 9 9න් 2යි කියලා. ඊට පස්සේ x සමාන ඍණ 3 දී ඍණ 3 වර්ගය ධන 9යි. ඊට පස්සේ ඍණ 3 ඍණ 4 වැඩි කරාම ධන 12යි ඍණ 1 ඍණ 3 9යි 21 එක අඩු කරාම 20යි ඍණ 6 3 වෙනි බලය. ඊට පස්සේ මෙතනින් 3න් කැපෙනවා 3 ඒවා 2යි මෙතන 3 ඒවා 3යි මේකෙන් කැපෙනවා 10යි ආයි ඍණ 3න් කැපෙනවා මෙතන 1යි මෙතන 2යි. ඊට පස්සේ ඒ 2 මෙතෙන් කැපෙනවා 5යි. එතකොට එනවා ඍණ 5 බෙදීම 6යි. මේක තමයි x සමානයි 5 දී 9න් 2යි x සමානයි ඍණ 3 දී ඍණ 5න් බෙදීම 6යි. ඒක තමයි හැරවුම් ලක්ෂ්‍ය වලදී කණ්ඩාංක. හැරවුම් ලක්ෂ්‍ය වලදී කණ්ඩාංක හෙවුවා. ඊට පස්සේ දැන් මේ කණ්ඩාංක ටික හරියාගත්තොත් අපිට ආවේ 5 දී 9 බෙදීම 2. ඊට පස්සේ ඍණ 3 දී ඍණ 5 බෙදීම 6.
tiras dispersion. එතකොට මෙන්න මේ ශීතයේ x 4x මෙන්න 1 මෙන්න නෑ මෙන්න මේ ශීතයේ වැඩිම x බලය තියෙන්නේ. දැන් උඩ තියෙන්නේ x වල වර්ගයනේ, යට තියෙන x වල ගණය. එතකොට අපි දැන් තිරස් ස්පර්ශන මුඛය හොයන්න නම් මෙන්න මේ ශීතයේ තියෙන වැඩිම x බලය අපි විතර ගන්න ඕනේ. හරියනොයි ලැබෙන්නේ. එතකොට උඩින් ගත්තම 9x වර්ගෙන් ඉතුරු වෙන්නේ. එතකොට වරහන් ඇතුළේ ඉතුරු වෙනවා 1 4 බෙදීම x. මොකද මෙතනින් x වර්ගය එළියට ගන්න පුළුවන්. හැබැයි 4x වලින් x වර්ගය එළියට ගන්න බෑ. 1x එක මදි පාඩුවෙන් දා x වලින් බෙදෙනවා. ඊට පස්සේ ඍණ 1න් x වර්ගයක් ගන්න බෑ. එතකොට ඍණ 1 බෙදීම x වර්ගය. කියන්නේ x වර්ගයක් එළියට ගත්තම දැන් 4x වලින් ගන්න බෑනේ. එතකොට x 1x එක මදි. ඒතර 1x එක මදි කියන්නේ 1x එකෙන් බෙදලා තමයි ගන්න වෙන්නේ. ඍණ 1න් x වර්ගයක් ගද්දි x වර්ගෙන්ම බෙදලා තමයි ගන්න වෙන්නේ. යටින් ගද්දි x ගණනය ගන්න වෙන්නේ. x ගණනය ගන්න වෙන්නේ. එතකොට මෙතන 1 මෙතන 3 බෙදීම x තුන්වෙනි පද. එතකොට මෙතනින් වර්ගයට මේකෙන් දෙකක් කැපෙනවා. එතකොට 1x ඉතිරිනේ. දැන් අපි x වලට ඍණ අනන්තේ x වලට ධන අනන්තේ දාලා ඒ කියන්නේ ලිමිට් කරනවා. දැන් ඍණ අනන්තේ දාලා x සමානයි ධන අනන්තේ දාලා මොන විදිහට පස්තාර යන්නේ කියලා බලනවා. එතකොට දැන් ඍණ අනන්තර අසන්න කරද්දී දැන් මේක ඍණ අනන්තය මොකක් හරි සංඛ්‍යාවක් අනන්තයෙන් බෙදුවම දැන් අනන්තේ දාද්දී දැන් හරි අනන්තේ දාද්දී මේ කොටස බිඳුව වෙනවනේ. මොකක් හරි සංඛ්‍යාව අනන්තයෙන් බෙදුවම ඒක බිඳුවයිනේ. එතකොට 4 බෙදීම අනන්තය. අනන්ත හරි ධනාන්ත හරි එතකොට බිඳුවයි. මෙතනත් බිඳුව. අනන්තයේ වර්ගය අනන්ත වෙන්නේ. ඊටසේ මෙතනත් බිඳුවයි. එතකොට එනවා එක ඒ කියන්නේ 1ට x වගේ ගන්නනේ. එතකොට මේකේ ඍණාන්ත x එක ඉතිරිනියට. එතකොට x ඉතිරි දැන් මේකේ අනන්තයේ ඍණාන්තයේ බෙදද්දි බිඳුවට යනවා. fx කියන එක ධනාන්තය දාද්දි බිඳුවට යනවා. එතකොට fx සමානයි බිඳුව කියන්නේ මේකේ තිරස් ස්පර්ශන මුඛය. x සමානයි බිඳුව කියන්නේ තිරස් ස්පර්ශන මුඛය. ඊට පස්සේ ඒක හෙව්වා හැරවුම් ලක්ෂය හෙව්වා හැරවුම් ලක්ෂය හෙව්වා. ඊට පස්සේ හැරවුම් ලක්ෂ වල ස්වභාවය මෙතන දානවා පරාසය. ඒ කියන්නේ දැන් පස්තාරයක් ගත්තොත් එක එක පරාසෙන් තියෙන්නේ මෙතන ගන්නවා. ඒ කියන්නේ පරාසය පස්තාරේ හැඩය වෙනස් වෙනෝනේ. අන්නේ හැඩය නිරීක්ෂණය කරන එක තමයි දැන් අපි කරන්නේ. දැන් පරාසය මෙතන dy එතන dx ලකුණ මේක ස්වභාවය. එතකොට දැන් අපි බලන්නේ මේක දැන් මේ වගුව ගද්දී සිරස් ස්පර්ශන මොකක්ද ගන්නවා. ඒ කියන්නේ ඒකෙන් පස්තාරේ කැඩෙනෝනේ. එතකොට ඒ ටිකත් අපි ගන්නවා. එතකොට අඩුමගේ ඍණ 3 ඉඳ නෑ. ඒකට ඍණ අනන්තයෙන් ගන්න පටන් ඍණ අනන්තේ x ඍණ 3 එනකම් ආයි ඍණ 3 ඉඳ x 3 එනකම් ආයි 3 ඉඳ 5 වෙනකම් ආයි 5 ඉඳ අනන්ත වෙනකම් මේ ටිකෙන් තියෙන්නේ ඍණ 3 ඉඳ නෑ ඍණ අනන්තේ දා ඍණ 3 වෙනකම් ඍණ 3 ඉඳන් ධන 3 වෙනකම් ධන 3 ඉඳන් 5 වෙනකම් 5 ඉඳන් ධන අනන්ත දක්වා. එතකොට මේක තමයි x න
ධන 3 x ඉන 5 x ඉන 3. දැන් මේකේ ලකුණ ගද්දී දැන් යට කැල ධනය කොහොම 4 බලයන්නේ තියෙන්නේ. 4 බලයක් කියන්නේ යට කැල ධන ඍණ ධම්මත් ධනයි. එතකොට උඩ කැලේ චෙක් කරන් තියෙන දැන් ඍණ ලකුණක් තියෙනවා. ඊට පස්සේ ඍණ සංඛ්‍යාවක් දැම්මොත් මෙතන ඍණ සංඛ්‍යාවක් කරනවා මෙතන ඍණ සංඛ්‍යාවක් කරනවා. ඍණ 3ට වඩා වැඩි එකනේ දාන්නේ. ඍණ 3ට වඩා කියන්නේ වැඩි එක කියන්නේ ඍණ 6 ඍණ 5 ඒ වගේ ලොකු සංඛ්‍යාවනේ දාන්නේ. ඍණ ලොකු සංඛ්‍යාවනේ දාන්නේ. එතකොට මෙතන ඍණ වෙනවා මෙතන ඍණ වෙනවා ඍණ ධන මෙතන ඍණ 1 ඍණ. ඒ කියන්නේ අඩු වෙනවා. ඊට පස්සේ ඍණ 3 ධන 3 අතර තියෙන සංඛ්‍යාව බිඳුව කියලා හිතමු. බිඳුව දැම්මොත් මේ කොටස ධන වෙනවා. මේ ධන 3යි ඍණ 5යි තියෙන්නේ. එතකොට ඍණයි. ආයෙ මේ පිටින් තියෙන ඍණ 1 වැඩි කරා ධනයි. ඒක වැඩි වෙනවා. ඊට පස්සේ ධන 3යි 5යි අතර 4 කියලා දාමුකෝ. 4 දැම්මොත් මෙතන 7 වෙනවා. මෙතන දැම්මොත් ඍණ 1 වෙනවා. එතකොට ඍණ 7යිනේ. ඍණ 7යි මේ ඍණ වැඩි වුණාම ධන 7යි. වැඩි වෙයි. ඊට පස්සේ තියෙන්නේ ඊට පස්සේ 5ට වඩා ලොකු සංඛ්‍යාවක්. 5ට වඩා ලොකු සංඛ්‍යාවක් දැම්මොත් මෙතනක් දාන මෙතනක් දාන මේ ඍණ වැඩි වුණා ඍණ අඩුයි. එතකොට මෙන්න මෙතන ස්ථායි අවමය. ඊට පස්සේ මෙන්න මෙතන ස්ථායි උපරිමය. ඒ ටික තමයි ප්‍රස්ථාරේ තියෙන්නේ. ස්ථායි අවමයක් තියෙනවා. ස්ථායි උපරිමයක් තියෙනවා. ස්ථායි අවමයකුයි ස්ථායි උපරිමයකුයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන මධ්‍යවර්තන ලක්ෂණ. අපිට fx ඩබල් ඩෑෂ් දීලා තියෙනවා. fx ඩබල් ඩෑෂ් දීලා තියෙනවා 18යි x වර්ගය ඍණ 33යි x ඍණ 3 පස්වෙනි බලයනේ. එතකොට මධ්‍යවර්තන ලක්ෂණ වලදී මධ්‍යවර්තන ලක්ෂණ වලදී අපි දන්නවා fx ඩබල් ඩෑෂ් කියන එක බිඳුව වෙනවා. බිඳුව වෙනවා කියන්නේ x න 3 පස්වෙනි බලයෙන් ඒ කියන්නේ x අපිට දැන් උත්තර දෙකක් එනවා මේකෙන් වර්ගය 33යිනේ. එතකොට අපිට උත්තර දෙකක් එනවා මොකද්ද? x සමානයි මූල 3යි ඍණ මූල 3යි 33 සහ x සමානයි ධන මූල 3යි ධන මූල 33 කියලා උත්තර දෙකක් එනවා. මේක තමයි මධ්‍යවර්තන ලක්ෂණ. අපිට හොයන්න කියලා තියෙන්නේ x කණ්ඩාංග විතරයි. එතකොට මේකේ ඇන්දොත් මේකේ පරාසය යනවා. fx ඩබල් ඩෑෂ් වල ලකුණ ස්වභාවය. එතකොට දැන් fx ඩබල් ඩෑෂ් කියලා ආවට දැන් මේකේ කැඩෙනවනේ මෙහෙම. ඍණ අනන්තේ ඉඳන් x යනවා ඍණ මූල 33. ආයි ඍණ මූල 33 ඉඳන් x යනවා ධන 3 වෙනකම්. ධන 3 ඉඳන් x යනවා මූල 33ට. මූල 33 ඉඳන් x යනවා ධන 9ට. මේ ටිකනේ පරස් තියෙන්නේ. එතකොට අපිට ඩබල් ඩෑෂ් ආවේ 18යි x වර්ග ඍණ 33යි x ඍණ 5 ධන 3යි ඍණ 1 යි 33 යි 33 යි 18යි 18යි 33 යි 33 යි 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 18
පස්වෙනි බලයෙන්. හරි. එතකොට දැන් මෙතන මොකක් හරි ඍණ ලොකු වගේක් දැම්මුති. මෙතන යට කෑල්ලේ පස්වෙනි බලයේ තියෙන ඉන්න ඍණ වෙනවා. ඍණ වෙනවා. ඊට පස්සේ උඩ කොටස කොහොමද එන්නේ? උඩ කොටසේ ලොකු ඍණාගේ වර්ගය නම් කොහොමද ධනයිනේ? වර්ග කොහොමද ධනයි? ඊට පස්සේ දැන් 33ට වඩා ලොකු සංඛ්‍යාවක් කියන්නේ ලොකු සංඛ්‍යාවක් දාන්නේ. එතකොට මෙතන ධන වෙනවා. ලොකු ධනාගයකින් ඍණ කොටස අඩු ගන්න. එතකොට උඩ කොටස ධනයි. ධන බෙදීම කියන එක ඍණ. ඒ කියන්නේ දැන් ඊට පස්සේ මේකේ යටි අවතල. ඍණ කියන්නේ යටි අවතල. ඊට පස්සේ හරි ඊට පස්සේ 33යි 3යි අතර 33යි 3 33 මූලයේ තියෙන 33 මූලයයි 3යි අතරනේ අපි හිතමු බිඳුව කියලා. බිඳුව දැම්ම ඍණ වෙනවා, උඩ ඍණ වෙනවා, යට ඍණ වෙනවා. ඒ කියන්නේ තමයි. ඒ කියන්නේ උඩු අවතල. ඊට පස්සේ 3යි ධන 33යිනේ. අපි හිතමු දෙක වගේ කියලා. දෙකනේ පහ වගේ එකක්. පහයි තමයි බෑ. එතනදී 3යි. ඔව් පහ වගේ හිතමු. එතකොට 5 25යි 33ක් කඩවරා කියන්නේ ඍණයිනේ. ඍණයි. ඊට පස්සේ යටින් එනවා ධන. ඒ කියන්නේ උඩු අවතල. යටි අවතල. ඊට පස්සේ අන්තිම එකේදී උඩක් ධන යටක් ධන. යටි අවතල උඩු අවතල යටි අවතල උඩු අවතල. මේක තමයි x. මේක තමයි y. එතකොට මේකේ හැරවුම් ලක්ෂණ මොකක්ද තිබ්බේ? 5 9 බෙදීම 2. පහේ 9 බෙදීම 2. හරි. දැන් x සමානයි ධන 3 කියන්නේ මොකද? තිරස් ස්පර්ශක කියන්නේ. මේක තමයි තිරස් එක. ඊට පස්සේ මේක හැරවුම් ලක්ෂයක්. ඊට පස්සේ ආයෙ තියෙනවා ඍණ 3ේදී 3. ඒ තියෙන්නේ 5ේදී. 5ේදී මේක 9 බෙදීම 2. ඍණ 3ේදී ඍණ 5 බෙදීම 6. මෙන්න මේ වගේ. ඍණ 5 බෙදීම 6. පස්තාරයාවේ නේ. ඊට පස්සේ ඍණ 33. x සමාන ඍණ 33 සහ 33 මූලය සමානයෙන් එනවා 26. ඒ කියන්නේ 5යි ගණක් නෙන්නේ. 5යි ගණක් එන්නේ ඍණ 5යි ගණකුයි. ඊට පස්සේ හරි මේක මේ fx සමානයි බිඳුව කියන්නේ තිරස්ස ගන්න. එතකොට මේක මෙහෙම ආවා. එහෙම ආවා. ඊට පස්සේ එහෙම ගියා. ඊට පස්සේ අනිත් එක මෙන්න එහෙමයි පස්තාරේ ඉන්නේ. මේක මෙහෙට. මේක තමයි පස්තාරේ. මේක නැතිවර්තන ලක්ෂය පෙන්වන්නේ කියලා නෑ. එතකොට පස්තාරේ මෙහෙම ඇඳලා ඊට පස්සේ මේ අපිට කණ්ඩාංක මෙහෙම ලකුණකට හරි 5 9 බෙදීම 2 නැත්නම් මෙතන 6 මෙතන ලකුණු ගන්න පුළුවන්. ඍණ 3 ඍණ 5 බෙදීම 6 කියලා. ඊට පස්සේ පස්තාරේ නම් කරනවා fx 9යි x වර්ගයේ 4x ඍණ 1 x ඍණ 3
තුන්වෙනි බලය. මේක තමයි ප්‍රස්ථාරය.